ආයිබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා පුනරා ටීවී YouTube නාලිකාවට. අද කතා කරන්න බලාපොරොත්තු වන මාතෘකාව වර්තමානයේ අධ්‍යාපන ශාස්ත්‍රයේ වැඩියෙන් කතා බහ වන මාතෘකාවක්. එනම් ඔයාලා දන්නවා ඇති 2026 වසරේ 1 ශ්‍රේණියට සහ 6 ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ විෂය නිර්දේශ වෙනස් කරන්න රජය තීරණය කරලා තියෙනවා කියලා. ඉතින් අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. රාජ්‍ය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලිපියක් මේ වන විට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ. එහි සඳහන් පරිදි 2026 වසරේ සිට ක්‍රමිකව සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියට මෙම නව විෂයමාලා ප්‍රතිසංස්කරණය හඳුන්වා දීමට නියමිතය. එය හඳුන්වා දෙන්නේ ප්‍රාථමික අංශයේ 1 ශ්‍රේණියටත් කනිෂ්ඨ ද්විතීයික අංශයේ 6 ශ්‍රේණියටත්ය. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පහත සඳහන් කුළුණු පහ යටතේ හඳුන්වා දීමට නියමිතය. 1. විෂයමාලා සංවර්ධනය. 2. මානව සම්පත් සංවර්ධනය. 3. යටිතල පහසුකම් සංවර්ධනය සහ අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ. 4. තක්සේරු කිරීම සහ ඇගයීම. 5. මහජන දැනුවත් කිරීම සහ ප්‍රවර්ධනය. එම සැලැස්මක අනුව 2026 වසරේ සිදුවන වෙනස්කම් පහත පරිදි වේ. 1 ශ්‍රේණියේ සිට ප්‍රාථමික අධ්‍යාපනය වෙනස් වෙන්නේ කොහොමද? ප්‍රාථමික අංශයේ විෂයමාලාව මූලික ජීවන කුසලතා සඳහා අධ්‍යාපනය ලබා දීමේ අභිමතාර්ථය සහිතව සකස් කර ඇති ගවට ලිපියේ සඳහන් වන අතර ඒ අනුව වර්තමානීය ප්‍රාථමික අධ්‍යාපනයේ පවතින ව්‍යුහයේ තුරම ඉදිරියටත් නව විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව එහි සඳහන්. ඒ අනුව වර්තමානයේ ක්‍රියාත්මක පහත සඳහන් ප්‍රාථමික අධ්‍යාපන ප්‍රධාන අවධි 3 යටතේ එය ක්‍රියාත්මක වනු ඇත. 1-2 ශ්‍රේණි පළමු ප්‍රධාන අවධිය, 3-4 ශ්‍රේණි දෙවන ප්‍රධාන අවධිය, 5 වන ශ්‍රේණිය තෙවන ප්‍රධාන අවධිය. ඒ අනුව මෙම නව ප්‍රාථමික විෂයමාලාව ප්‍රධාන පොදු ඉගෙනුම් ක්ෂේත්‍ර 9ක් යටතේ සකස් කර තිබේ. එම ඉගෙනුම් ක්ෂේත්‍ර පහත පරිදි විය. 1. මව් භාෂාව, 2. ඉංග්‍රීසි භාෂාව, 3. දෙවන ජාතික භාෂාව, 4. ගණිතය, 5. ආගම සහ සාරධර්ම අධ්‍යාපනය, 6. ආරම්භක විද්‍යාව සහ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්, 7. ඒකාබද්ධ සෞන්දර්ය අධ්‍යාපනය, 8. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, 9. විෂය සමගාමී ක්‍රියාකාරකම්. මෙම ඉගෙනුම් ක්ෂේත්‍ර සමබරම ලැබෙන පරිදි සිදුන්ගේ වයස සහ සංවර්ධන අවශ්‍යතාවලට ගැළපෙන ලෙස අන්තර්ගතය සහ කාලය වෙන්කර ඇති බවට උපදෙස් ලිපියේ සඳහන් වේ. මෙහිදී සිදුවන එක් විශේෂ වෙනස්කමක් වන්නේ 5 වෙනි ශ්‍රේණියේ පාසල පවත්වන වේලාවේ වෙනසක් සිදුවීමය. ඒ අනුව එම ශ්‍රේණිය සඳහා පාසල පවත්වන වේලාව මිනිත්තු 30කින් වැඩිව තිබේ. එනම් උදෑසන 7:30ට ආරම්භ වන පාසල අවසන් වන්නේ පස්වරු 2ට වෙයි. පෙළපොත් සහ අනෙකුත් පහසුකම්. 1 ශ්‍රේණියේ සිසුන් සඳහා පැරණි විෂය නිර්දේශයේ භාවිත වන පෙළපොත් වෙනුවට නව විෂය නිර්දේශයට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය මගින් සම්පාදිත ක්‍රියාකාරකම් පොත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කිරීමට නියමිත අතර ඒවා ඉදිරියේදී පාසල් වෙත බෙදා හැරෙනු ඇත. මෙම විෂයමාලාව ක්‍රියාකාරකම් පාදක විෂයමාලාවක් වන නිසා දැනට පවතින සම්පත් උපරිමව යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බව මෙම උපදෙස් ලිපියේ සඳහන් වේ. 6 වෙනි ශ්‍රේණියට හඳුනවා දෙන ක්‍රෙඩිට් සහ මොඩියුල වලින් සමන්විත නව විෂයමාලාව. කනිෂ්ඨ ද්විතීයික මට්ටමේදී පුළුල් සහ සමබල විෂය නිර්දේශයක් සඳහා විෂයන් 14ක් හැදෑරීම අනිවාර්ය කර තිබේ. මෙම අනිවාර්ය විෂයන් 14 මොඩියුල මගින් ඉගෙනවීමට අපේක්ෂා කරන අතර විෂයන් අනුව වාරයකට ඉගෙනීමට අවශ්‍ය මොඩියුල සංඛ්‍යාව තීරණය කරනු ඇත. 6 වන ශ්‍රේණියේ සිට නව විෂයන් 3ක්ද හඳුන්වා දීමට නියමිත අතර එම විෂය 3 පහත පරිදිය. 1. තොරතුරු හා sannivedana තාක්ෂණය. 2. ජීවිතය සඳහා තාක්ෂණය. 3. ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව. මීට අමතරව ක්‍රීඩා හා සමිති සමාගම් සඳහා සහභාගී වීමට සෑම සිසුවෙකුටම අවකාශයක් ලබා දීමට නියමිතය. මොඩියුලයක් යනු කුමක්ද? මොඩියුලයක් යනු කුමක්ද යන සම්බන්ධයෙන් මෙම උපදෙස් ලිපියේ මෙලෙස සඳහන් කර තිබේ. මොඩියුලයක් යනු විෂයක් තුළ නිශ්චිත මාතෘකාවක්, කුසලතාවක් හෝ තේමාවක් හෝ ආවරණය කරන හා අවධානය යොමු කළ ස්වයං අන්තර්ගත ඉගෙනුම් ඒකකයකි.
එය ව්‍යුහගත අන්තර්ගතය, ක්‍රියාකාරකම් සහ තක්සේරු කිරීම හරහා නිශ්චිත ඉගෙනුම් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා නිර්මාණය කර ඇති අතර බොහෝ විට කෙටිකාලීන හෝ අතිරේක උපදෙස් මත භාවිත වේ. සෑම මොඩියුලයක් සඳහාම පැය 10ක ඉගෙනවීමක් සිදු කළ යුතු අතර මොඩියුලයක් සම්පූර්ණ කිරීමෙන් පසු ක්‍රෙඩිට් එකක් උපයා ගැනීමට සිසුන්ට හැකිය. ඒ අනුව සිසුන් එක් පාසල් වාරයක් සඳහා ප්‍රධාන විෂයන් වලට අදාළ ක්‍රෙඩිට් 30ක්ද, වැඩිදුර ඉගෙනුම් මොඩියුල් වලින් ක්‍රෙඩිට් 3ක් සහ පරිවර්තනීය කුසලතා සඳහා මොඩියුල් 2කින් ක්‍රෙඩිට් 2ක් වශයෙන් ක්‍රෙඩිට් 35ක් උපයා ගත යුතුය. 6 ශ්‍රේණියේ සිට සිසුන් ඉගෙන ගත යුතු විෂයන් මොනවාද? එක් පාසල් වාරයක් සඳහා 2026 දී 6 ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් ඔවුන්ගේ කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය 6-9 ශ්‍රේණිය දක්වා එක් වාරයකදී හැදෑරිය යුතු විෂයන් සහ ඒවාට හිමිවන ක්‍රෙඩිට් සංඛ්‍යාව පහත පරිදි වේ. 1. මව් භාෂාව 3යි. 2. ඉංග්‍රීසි භාෂාව 3යි. 3. දෙවන ජාතික භාෂාව 1යි. 4. ගණිතය 3යි. විද්‍යාව 3යි. 6. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 2යි. 7. තොරතුරු හා sannivedana තාක්ෂණය 2යි. 8. ජීවිතය සඳහා තාක්ෂණය 2යි. 9. භූගෝල විද්‍යාව 1යි. 10. ඉතිහාසය 2යි. 11. පුරවැසි අධ්‍යාපනය 1යි. 12. ආගම හා සාරධර්ම අධ්‍යාපනය 2යි. 13. සෞන්දර්ය අධ්‍යාපනය 2යි. 14. ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාලය 2යි. මෙම විෂයන් වලට අමතරව ක්‍රීඩා, සමාජ සහ සංගම් සඳහා සහභාගීත්වය වෙනුවෙන් ක්‍රෙඩිට් 2ක් හිමි වේ. ඒ සඳහා සහභාගීත්වය පමණක් ප්‍රමාණවත් වේ. ඉහත ක්‍රෙඩිට් 30ට අමතරව ඉහත සඳහන් අත්‍යවශ්‍ය විෂයන් අතුරින් 3ක් සඳහා එකකට එක බැගින් වැඩිදුර ඉගෙනුම් මොඩියුල 3ක් අධ්‍යයනය කිරීම කළ යුතු අතර ඒ සඳහා සිසුන්ට එක් මොඩියුලයකට ක්‍රෙඩිට් 1 බැගින් ක්‍රෙඩිට් 3ක් උපයා ගැනීමට සිදුවේ. ඉන්පසුව පරිවර්තනීය කුසලතා ලෙස හඳුන්වන මොඩියුල 2ක් තෝරාගෙන ක්‍රෙඩිට් 2ක් උපයා ගත යුතුය. එම පරිවර්තනීය කුසලතා මොඩියුල පහත පරිදි වේ. 1. සාහිත්‍ය අගය කිරීම 2. මාධ්‍ය අධ්‍යයනය ආයතනික පුහුණුව සමග 3. සේවා අංශ අධ්‍යයන 4. ගෝලීය අධ්‍යයන 5. සමාජ සේවා 6. සෞඛ්‍ය හා ක්‍රීඩා 7. සෞන්දර්ය අගය කිරීම 8. වෘත්තීය සූදානම සඳහා පදනම 9. ඩිජිටල් පුරවැසි භාවය. සිසුන් විසින් තෝරා ගන්න ලබන වැඩිදුර ඉගෙනුම් මොඩියුල සහ පරිවර්තනීය කුසලතා මොඩියුල මොනවද යන්න 2026 දී 6 ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් හා දෙමව්පියන් විසින් 5 වෙනි ශ්‍රේණිය අවසානයේදී දැනුවත් කිරීම සිදු කළ යුතු බව ලිපියේ සඳහන් වෙයි. පන්ති පවත්වන වේලාව. මෙම නව විෂයමාලා ඉගැන්වීමේ කටයුතු සඳහා දැනට පවතින මිනිත්තු 40ක කාල පරිච්ඡේද මිනිත්තු 50ක් දක්වා දීර්ඝ කෙරෙන අතර දිනකට ඇති කාල පරිච්ඡේද ගණන 7ක් දක්වා අඩු කෙරේ. එමෙන්ම පාසල් කාලය තවත් දැනට පවතින කාලයට වඩා මිනිත්තු 30කින් වැඩි කිරීමටද යෝජනා කර ඇති අතර එය 7 වන ශ්‍රේණියේ සිට ඉහළට ඇති අනෙකුත් ශ්‍රේණි සඳහාද අදාළ වේ. සිසුන් සඳහා පැරණි විෂය නිර්දේශයේ භාවිත වන පෙළපොත් වෙනුවට නව විෂය නිර්දේශයට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය මගින් සම්පාදිත මොඩියුල අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කිරීමට නියමිත අතර ඒවා ඉදිරියේදී පාසල් වෙක බෙදා හැරුණු අත. යෝජිත විෂයන් 15න් 12ක් මේ දැනට උගන්වන ගුරුවරුන් නැති බවත් මගින් අලුතෙන් හඳුන්වා දෙන ලද විෂයන් 3 සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සම්බන්ධ සැලසුම් සකස් කිරීමටද බලාපොරොත්තු වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය යොමු කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්. ඒ අනුව ලබන වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඔබේ දරුවාටද ඉගෙන ගැනීමට හැකියාව ලැබේවයි ප්‍රාර්ථනා කරමින් අද වීඩියෝ එක මෙතනින් නවතිනවා. බොහොම ස්තුතියි.